කොහොමද ඉතින් මගේ රත්තරන් යාළුවනේ ගොඩක් අය අපිට බයිනවා මේ වීඩියෝ එකක්වත් නැහැ කියලා. සෝරි මුලින්ම ඔයාලට කියන්න ඕනේ වැඩ වගේක් ඉඳලා මේ වීඩියෝ එකක්වත් ගේන්න බැරි වුණා. අද ගන් මේ වෙප්‍රිල්ලක් තියෙනවා. කයියක් ඊ අපේ වැපුරුවා අද යාළුවාගේ වපුරනවා. වෙප්‍රිල්ලට තාමත් මේ යන්නේ. තව කට්ටිය එන ගමන් ඉන්නේ. එන්නෝ ගෑන් අද නියම කතා ටිකක් අහලා සුපිරියක් තියෙනවා. මම ගන්නේ කරකර පන්දාලා පුංචි හාමිනේ වලව්වෙන් දැන් මම එන්නේ මහරජා වාගේ මේ ගමේ කාටත් උදව් කරමි මේ තමයි සුන්දර ගම්මානේ තියෙන වෙල්යාවේ අවුරුද්දක් ළඟ එනවා. අවුරුද්දට මම ඔයාලට වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. කට්ටිය බලනින් මං එනකම් ගල් වලින්මයිද වලදින්නේ සාර්ථක ආකාරයට තියාගත්ත කුඹහ ආන් ඒ ටික තියාගන්න ආන් ඒ ටික ඔයාලට පොඩි බඩුවක් තියෙනවා පෙන්නන්න. එන්න ඉන්න යාළුවෝ. වෙන්න ඉන්නවා. බලපැත්තේ නෑ නේද මේ වගේ උන්. උඩල්ලද? ඒ කනවා මුන් බූට් එක. නුපුරුදු දැල්ල කරේ තියාගෙන ඇගේ වැටිලි මත්තෙන් පසුදා උදයම ගියාලු මතකයි කරගට මගේ දෑතින්. ඔන්න යාළුවනේ අපි එකලියක් දක්වා වපුරලා ඉවරයි. දැන් ඊළඟ එකට යනවා. කට්ටිය හරි අලමං කොටනවා. අපි පෝරුවෙන් වපුරනවා. අන්න ගොයියා ඇඳුන් නැතුව වැඩ. Betul kan? Udah tiada. Kalau anak kan juga. Ada. Juga. මේ ඇලට මොකද්ද කියන්නේ? ඈ? මුදුන් ඇල්. ඒක කොටලා නේද අනිත් ඒවා කොටන්නේ?
ඔයාලත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. කට්ටිය වැඩ බරටම මාත් වැඩ. මේ අපේ ගිලී යන සංස්කෘතියෙන් ඉතුරු වෙලා තියෙන දැන්ට මෙච්චරයි. කට්ටිය එකමුතු වෙලා තමයි මේ වපුරන වැඩ, වීහින වැඩ. කයිය කියන්නේ මෙන්න මේකට තමයි. ඔයාලට පේනවනේ වීහිනවා. මාත් තමයි. වීහිනානේ. යා අර පැත්තේ නැන්දලා වගේක් ඉන්නවා. ඔයාලට කතා කරන්න ඕලු. ඊළඟ නැන්ද අවුරුදු එහෙම සරුද? ටිකක් වෙන්න තියෙනවා පුතේ. ටිකක් සරු වෙනවද? ඔයා දැන් නේද ආවේ? ඉතින් මොකද මේ දවස්වල වෙන්නේ? කවියක්වත් කියමුද? ඔයාලා දන්නවනේ. ඔයා කොයි කාලේ විතරද මේ වෙල්ලඩ කරන්නේ? ගන්න දවසේ ඉඳන්. පොඩි කාලේ ඉඳන්. අපි වායේ කාලේ ඉඳන්. කෙල්ල කාලේ ඉඳලා. කියන්නේ චූටි කාලේ ඉඳන්ම වෙන්නද? දෙමාපියෝ වැඩ කරනකොට තියෙන්නේ. කන්න නැන්දි. ගෝයන් කයියක්වත් කියමුද? අනේ කියන්න. කට්ටිය සපෝට් එක දෙනවා. ඔයා පටන් ගන්න. Happy birthday, happy birthday, baby ante. ඔන්න ඔයගොල්ලන්ට අපි ගෝයන් කයියකුත් ගන්නනවා අහන්න දෙනවා. ඒ මාපෝ අඩනේ. Gale anne bari menite gale ratne newa gale anne bari menite gale bore newa male anne bari menite ඔන්න අපිත් පළවෙනි වතාවට මේ වගේ අත්දැකීමක් ගන්නෙ. මේ කවියක් අහලා ඔයගොල්ලන්ටත් ඒ අත්දැකීම අපි බෙදලා දෙනවා. පරණ කට්ටිය කියපු ඉස්සර කාලේ කවි වගේක් එහෙම කියලා අර වපුරනකොට වෙන මහන්සිය අර මේ නැති වෙලා යන්නේ. ඒගොල්ලෝ කවි කියනවා. හරි විනෝදයි ඉතින්. මේ ගමක ජීවත් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ අත්දැකීම් ගන්න පුළුවන්. ඒ වගේම හරිම මාර විදියට මිනිස්යන්ගේ එකමුතුකම ඒ හැමදේම තියෙනවා. කට්ටිය වැඩ කරනවා. දැන් තව ගොඩක් කට්ටිය ආවා. ඒ හින්දා තමයි මම පොඩ්ඩක් වීඩියෝ කරන්න පටන් ගත්තේ. ඔයාලත් එක්ක කතා කරන්න ආවේ. නැත්නම් මාත් වැඩ කර කර හිටියේ. සීලා නැන්දේ?
ඉතින් ඔයාලා මේ වපුරනකොට හරිය මේ ඉස්සර වෙල් වැඩ කරනකොට අමතක නොවන සිද්ධි වෙලා නැද්ද? සිද්ධියම් වෙලා තියෙනවා. කියන්න පුළුවන්ද අපිත් එක්ක? කියන්නකෝ බලන්න එහෙනම්. පොඩි කාලේ ඈ? පොඩි කාලේ වෙච්ච සිද්ධියක්. ඈ? වෙලේ කයියට රොටි ගෙනාවා. ඔව්. කට්ටියට කන්න. ඈ? රොටි ගෙනාවන් පස්සේ මම පොඩිනේ. ඔව්. මම රොටි ගෙනත් අරගෙන පැල උඩට ගෙවුණා. ඈ? පැල උඩට ගෙවුණාට පස්සේ ගෙදර ඉන්න මේ අනිත් අයියලා ඉන්නේ. ඔව්. අයියලා ටික ඉනිමග අරගෙන ගෙදර ගියා. මම රෑ වෙනකල් පැලේ. මේ ඒගොල්ලන්ගේ රොටි කෙට් ටික තමයි මම අරගෙන පැලට නැග්ගේ. ආහා. ඊට පස්සේ මේගොල්ලන්ට රොටි කන්න නැති නිසා ඔව්. මම ගත්ත අරගෙන ඒගොල්ලෝ ගෙදර ගියා. අවද තමයි තාත්තලා ඉන්න මාව ගත්තේ. ඕක තමයි අමතක නොවෙන්නේ. ඒරත් මාමේ. ඉතින් ඔයාලා මේ වෙල් වැඩ කරනකොට අමතක නොවන සිද්ධිය හැම වෙලා නැද්ද? වෙලා තියෙනකොට ඔයාලා කියන්න බෑ. කියමුකෝ බලන්න එක සිද්ධියක්. ආවිල්ලා නේද? අර ගොල්ලන්ට එක්ක ඇහෙන්න නැතිව ඉමින් කියන්න ඕනේ. ඒගොල්ලන්ට තමයි මට කියන්න බෑනේ. දැන් ඉතින් වපුරමු. ඈ? කට්ටිය දැන් වපුරලා කරලා ඉවරයි. ආවා. දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. දැන් කෙලිම ඇඹුල කන්න යන්නේ කට්ටිය. ඉන්න වරේ කන්න. ඉලා දෙන්නයි. මුල බෙදෙනවා බලන්න. ඔව් ගනි. සීලා මැණිකේ ඇඹුල බෙදෙනවා. ඉරිමැණිකේ ඇඹුල බෙදෙනවා ගොවිරාල ගොඩට ඇවිල්ලා. තරගෙන ඉඳ ගනින්නකෝ. අයියක් කියන්නේ නේ. ඔව්. කියන්න ලොකු ටික. ඉතින් තරන්න දෙයක්වත් නැහැ නේ.